ඕගොල්ලෝ දන්නවද අහිංසක මිනිසුන්ගේ ජීවිත 91ක් නැති කරපු ඒ කුරිරු ත්‍රස්තපහාරය ගැන? අද කතා කරමු මේ වීඩියෝ එකෙන්. 1984 නොවැම්බර් මාස 30 වනදා අලුයම උදා වූයේ ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ලේවැකි මතකයක් ඉතිරි කරමිනි. එවකට මුලිකු දිස්ත්‍රික්කයේ වැලිඔය ප්‍රදේශයට මායිම්ව පිහිටි ඩොලර් ෆාම් සහ කෙනට් ෆාම් යන ගොවි ජනපද වෙත කඩා වැදුණු LTTE ත්‍රස්තවාදීන් නිදා සිටින අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් අතිශය අමානුෂික ප්‍රහාරයක් දියත් කළහ. මෙම ජනපදවල පදිංචිව සිටියේ රජයේ පුනරුත්ථාපන පිළිවෙලක් යටතේ ගොවිතැනෙන් දිවිසවි කර ගැනීමට වෙහිසුණු නිරායුධ ගැමියන් පිරිසකි. අලුයම අඳුරේම ගම්මානයේ වටකල සන්නද්ධ ත්‍රස්තයින් කුඩා දරුවන් සහ කාන්තාවන් පවා නොතකා ඔවුන්ට පෝලිං ගස්සවා වෙඩි තැබූ අතර සමහරුන්ව තිවුණු ආයුධ වලින් කපා කොටා මරා දමන ලදී. මෙම මිලේච්ඡ ක්‍රියාවෙන් ජීවිත 91ක් අහිමි වූ අතර මුළු ගම්මානයම ලේ විලක් බවට පත් කරමින් ඔවුන්ගේ නිවාස සහ දේපල ගිනිබත් කර විනාශ කිරීමට ත්‍රස්තවාදීන් කටයුතු කළහ. මෙම ප්‍රහාරය හුදෙක් ඝාතනයක් පමණක් නොව එය උතුරු සහ නැගෙනහිර පළාත් වලින් සිංහල ජනතාව පලවා හැරීම සඳහා දියත් කළ ජන වාර්ගික පවිත්‍රකරණයේ එක් බිහිසුණු පියවරක් විය. මායිම් ගම්මානවල වැසියන් තුළ දැඩි භීතියක් ඇති කර එම ප්‍රදේශ අතහැර යාම සැලැස්වීම මෙහි ප්‍රධාන අරමුණ විය. මෙම සිදුවීමත් සමග ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධෙන් අවසන් වඩාත් ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගත් අතර එය දශක 3ක් පුරා ඇදී ගිය යුද්ධයේදී සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් එල්ල වූ මුල්ම විශාලතම සමූල ඝාතනයක් ලෙස ඉතිහාසයට එක් විය. අදටත් මෙම ප්‍රහාරය සලකන්නේ යුද සදාචාරය පවා ඉක්මවා ගිය මානව ඉතිහාසයෙන් නොමැකෙන කළු පැල්ලමක් ලෙසයි. ඉතින් මේ වගේ තවත් නොදන්න ඉතිහාසය දැනගන්න අපිව ෆලෝ කරලා තියාගන්න. ඔගොල්ලෝ හැමෝටම සුබ දවසක්.